තනකොළ පෙත්තා සහ කූඹියා. ඔන්න එකමත් එක කාලෙක කූඹියෙකුයි තනකොළ පෙත්තෙකුයි එකම කැලෑවක ජීවත් වුණා. ග්‍රීස්ම ඍතුව ආරම්භයත් එක්කම කූඹිරාළ ඉදිරියේ එළඹෙන සීත ඍතුවට සූදානම් වුණා. දවස පුරාම මහන්සි වෙලා Tamanට අවශ්‍ය කෑම එක්රැස් කළා. මොකද දන්නවද? එක කාලෙකින් සීත ඍතුව පටන් ගත්තහම එයාලට කෑම බීම හිඟවෙන බව එයා දැනගෙන හිටියා. ඒ නිසා එයා ගොඩාක් මහන්සි වෙලා කඩිසරව එයාගේ කූඹි යාළුවොත් එක්කන් කෑම එක්රැස් කරන්න පටන් ගත්තා. ඒත් කිසිම දෙයක් කල්පනා නොකළ තනකොළ පෙත්තා සුපුරුදු ලෙසම නටලා, වයලා, සින්දු කියලා දවස ඉතා සතුටින් ගත කළා. එයා නිකමටවත් හිතුවේ නෑ ඉදිරියට එන සීත ඍතුව ගැන. එක දවසක් මහන්සි නොබලා වැඩ කරන කූඹිරාළගෙන් තනකොළ පෙත්තා මෙහෙම අහනවා. "ඇයි කූඹිරාළ දවස පුරාම මහන්සි වෙන්නේ? මම වගේ සතුටින් ඉන්න එපැයි." එතකොට කූඹිරාළ කිව්වා, "මම මේ ඉස්සරහට එන සීත ඍතුවට සූදානම් වෙනවා." "ඇයි දන්නේ නැද්ද? ඒ කාලෙට කෑම හොයන්න බැහැනේ." එතකොට කූඹිරාළට hina වෙවි තනකොළ පෙත්තා මෙහෙම කීවා. "නෑ ඒ කාලෙට අපිට කෑම හොයාගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි එතකොට ඒක බලමුකෝ." මෙහෙම කියලා තනකොළ පෙත්තා ආයම සුපුරුදු ලෙසම සින්දු කියමින් නටන්න පටන් ගත්තා. එයා හැම වෙලෙම හිතුවේ එදා දවස සතුටින් ඉන්න එක ගැන විතරයි. ඉතින් ඔන්න සීත ඍතුව එළඹුණා. දැන් දුරදිග කල්පනා කළ කූඹිරාළ තා සතුටින් සීත ඍතුවේ කාලා බීලා යාළුවොත් එක්ක එයාලගේ කූඹි ගෙදරට වෙලා හිටියා. ඉතින් තනකොළ පෙත්තට මොකද වුනේ කියලා දන්නවද? එයා සීතලේ වෙවුල කෑමට යමක් හොයාගන්න හැම තැනම ඇවිද්දා. ඒ ඇවිදලා එයාට කෑමට නම් කිසිම දෙයක් හම්බුනේ නෑ. දැන් ඉතින් මොකද කරන්න කියලා කල්පනා කරපු තනකොළ පෙත්තා තීරණය කළා කූඹිරාළ හොයාගෙන යන්න. ඉතින් මේ තනකොළ පෙත්තා කූඹිරාළගේ ගේ හොයාගෙන ගිහින් එයාගේ ගෙදරට තට්ටු කළා. තට්ටු කළාට පස්සේ කූඹිරාළ දොර ඇරියා. ඉතින් තනකොළ පෙත්තා කීවා, "අනේ මට කෑමට මුකුත්ම නැහැ. තවත් නම් මට ඇවිද ගන්නත් අමාරුයි." තනකොළ පෙත්තා කූඹිරාළට එහෙම කිව්වා. ඉතින් කූඹිරාළ තනකොළ පෙත්තව ආදරෙන් පිළිගත්තා. පිළි අරගෙන ඔහුට කෑම බීම දුන්නා. කූඹිරාළ තනකොළ පෙත්තට හොඳින් සැලකුවා. ඇති තරම් එයාට කන්න බොන්න කෑම දුන්නා. ඔහු ඊට පස්සේ මතක් කළා, "මම ඔයාට කීව නේද සීත ඍතුවේදී කෑම බීම හිඟවෙනවා. ඒකට සූදානම් වෙන්න කියලා." ඊට පස්සේ තනකොළ පෙත්තත් තමන්ගේ වරද පිළිගත්තා. ඊට පස්සේ ඔහු පොරොන්දු වුණා ඊළඟ ග්‍රීස්ම ඍතුවේදී කෑම බීම එකතු කරන්න උදව් වෙනවා කියලා. ඉතින් අපිත් කූඹිරාළ වගේ ඉදිරිය සැලසුම් කරලා වැඩ කරන්න හිතන්න ඕනේ. එතකොට අපිට අනාගතය ගැන බිය වෙන්න දෙයක්වත් නැහැ. හාවා සහ නරියා ලබු කිරිබත් හදපු හැටි. ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි කැලයක් තිබුණා. මේ කැලේ පුංචි හාපැංචිකුත් හිටියා. ඔන්න එයා උදේම නැගිටලා මිදුලතු ගානවා. එයා හරිම කඩිසරයි. ඔන්න එක දවසක් මිදුලතු ගගා ඉද්දී හාපැංචට මිදුලේ තිබිලා ලබු ඇට දෙකක් හම්බුණා. ඔන්න ඊට පස්සේ එයාට හම්බුණු ඒ ලබු ඇට දෙකත් අරගෙන හාපැංචා ඒ ලබු ඇට දෙක හිටවන්න කියලා හිතාගෙන වත්ත පහලට යන්න පිටත් වුණා. මේක බලන් හිටියා කපටි නරිහාමි කෙනෙක්. ඔයාලා දන්නවනේ ඉතින් නරිහාමිගේ කප්ටිකම් ගැන. ඔන්න ඉතින් නරිහාමි හාපැංච ගාවට ඇවිල්ලා මෙහෙම කියන්න පටන් ගත්තා. "අනේ හාපැංචෝ, කන්න මුකුත් එහෙම නැද්ද?
මම මේ කන්න දෙයක් හොයන්න කියලා හිතාගෙන තමයි එළියට ආවේ. අනේ නරිහාමි කන්න දෙයක් නම් නෑ. මට නරිහාමිට ලබු ඇටයක් නම් දෙන්න පුළුවන් කියලා හාපැංචා කිව්වා. ඔන්න ඉතින් මෙහෙම කියපු හාපැංචා නරිහාමිට Tamanට හම්බුණු ලබු ඇට දෙකෙන් එක ලබු ඇටයක් දුන්නා. ලබු ඇටේ ගත්තා විතරයි නරිහාමිට හැමදේම අමතක වුණා. හාපැංචාට ස්තුති කරන්නවත් නැතුව ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා. ඊට පස්සේ නරිහාමි දුවගෙන ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ලබු ඇටේ අරගෙන ලිපට දාලා ලබු ඇටේ හිටෙව්වා. ඉතින් කම්මැලිකමට මෙහෙම කරපු නරිහාමි පුරුදු විදිහටම ආපහු කම්මැලිකමින් නිදාගත්තා. ඔන්න අපේ හාපැංචා නම් එහෙම නෑ. එයා වත්ත පහලට ගිහිල්ලා වලක් හාරලා ලබු ඇටේ හිටෙව්වා. හොඳට වතුරක් දැම්මා. ඉතින් ටික දවසක් යනකොට හාපැංචාගේ ලබු වැල ලොකු වුණා. ලබු ගෙඩියකුත් හැදුණා. ඉතින් හාපැංචාට ගොඩාක් සතුටුයි. අනේ ඉතින් අපේ නරිහාමි නම් හැමදාම වගේ අදත් හොඳටම නිදි. එයාගේ වැඩේ ඉතින් නිදාගන්න එකමනේ. ඔන්න ඉතින් නරිහාමි නැගිට්ටා. නැගිටලා එයාට මතක් වුණා එයාගේ ලබු ඇටේ. ඊට පස්සේ එයාගේ ලබු ඇටෙත් පැලවෙලාද දන්නේ නැහැ කියලා බලන්න නරිහාමි ලිප ගාවට ගියා. මගේ ලබු ඇටේ පැලවෙලාද දන්නේ බලමු. අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? මගේ ලබු ඇටේ පැලවිලා නැහනේ. නරිහාමි මෙහෙම කියා ලිප ගාවට වෙලා දුක් වුණා. ඔන්න ඉතින් අපේ හාපැංචාන ලබු ගෙඩියකුත් කඩාගෙනම ලබු කිරිබත් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරිම සුවඳයි. මම අද හදනවා හරිම රස ලබු කිරිබත් එකක්. මෙහෙම කිය හාපැංචා ලබු කිරිබත් හදන්න පටන් ගත්තා. ඔන්න මෙහෙම හාපැංචා ලබු කිරිබත් හද ඉන්නකොට මෙතෙන්ට ආව නරිහාමි. නරිහාමි ඇවිත් එයාට වෙච්ච කරදරෙත් කිව්වා. අනේ ඔයා දුක් වෙන්න එපා නරිහාමි. මේ තියෙන්නේ ඇති වෙනකන් ලබු කිරිබත්. එන්න අපි දෙන්නම එකතු වෙලා මේක හදමු. මේක අපි දෙන්නටම කන්න ඇති යන්නේ. ඔන්න ඉතින් මෙහෙම කියපු හාපැංචා නරිහාමිත් එක්කම එකතු වෙලා දෙන්නම ලබු කිරිබත් හදන්න පටන් ගත්තා. දැන් නම් හරිම සුවඳයි. මෙහෙම ලබු කිරිබත් එක හදාගෙන යද්දි නරිහාමි පැත්තකට ගිහින් මෙහෙම කල්පනා කළා. මේ ලබු කිරිබත් එක ඔක්කොම මම කෑවනම් හරි වගේ. මොකක් හරි උපායක් කල්පනා කරලා හාපැංචාව මෙතනින් පොඩ්ඩක් එහාට යවන්න ඕනේ. එතකොට මට තනියම කන්න පුළුවන්. මෙහෙම හිතලා නරිහාමි හාපැංචා ගාවට ගිහිල්ලා මෙහෙම කිව්වා. හාපැංචෝ දැන් නම් පදම හරියටම හරි. අපට කිරිබත් ටික කන්න කැලේට ගිහිල්ලා නැට්ට නැති කැන්දකොළ ටිකක් හොයාගෙන ඉන්න පුළුවන්ද ඔයාට? ඊට පස්සේ හාහාමි හොඳමයි නරිහාමි මං ඉක්මනට අරන් එන්නම් කියලා ගියා. අනේ ඉතින් කපටි නරිහාමිගේ බොරුවට රැවටුණු හාපැංචා නැට්ට නැති කැන්දකොළ හොයන්න මුළු කැලේම ඇවිද්දා. හැම තැනම ඇවිද්දා. හැබැයි ඉතින් හාපැංචාට නැට්ට නැති කැන්දකොළ නම් හොයාගන්න බැරි වුණා. ඔන්න මේ අතරේ කපටි නරිහාමි හාපැංචා හදපු ලබු කිරිබත් එක කන්න පටන් ගත්තා. බඩ පිරෙනකම්ම කෑවා. බැරිම තැන පිටිපස්සට පොල් මුද්දකුත් ගහගෙන බඩ බෝල ගෙඩියක් වෙනකම්ම කන්න පටන් ගත්තා. කාලා ගහක් යටට වෙලා හොඳට නිදාගත්තා. අනේ ඉතින් මේ කිසිම දෙයක් නොදන්න හාපැංචා කිරිබත් ටික කන්න කියලා හිතාගෙන ඉක්මනට ආවා.
අනේ කෝ මට කිරිබත්. නරිහාමි ඔක්කොම කාලා නේද? ඇයි නරිහාමි එහෙම කළේ? අනේ මට නම් තවත් කිරිබත් කන්න බෑ. ඔය තියෙන ටිකක් හූඩගෙන හාපැංච කන්නකෝ. මෙන්න මෙහෙම නරිහාමි කියලා ආයෙත් නිදාගන්න ගත්තා. ඉතින් අපේ හාපැංචට ගොඩාක් කේන්ති ගියා. හාපැංච මොකද දන්නවද කළේ? නරිහාමිගේ පිටිපස්සේ ගහලා තිබ්බ පොල් මුඩ්ඩ ගලවලා වීසික්ක කළා. ඔන්න ඉතින් එතකොට දෙන්නම නරිහාමිගේ ජරාව වලින් නෑ වුණා. ඉතින් හාහාමිටත් දුක වැඩිකමටම එයා දුවලා ගඟට ගියා. ගිහිල්ලා එයා ඇඟත් හොඳට සෝදගත්තා. ඔන්න එතකොට එතන රෙදි නැන්දක් හිටියා. ඊට පස්සේ මේ හාපැංචා රෙදි නැන්දට වෙච්ච හැමදේම කිව්වා. ඊට පස්සේ රෙදි නැන්ද කිව්වා මමත් ඔය කපටි නරියව අල්ලගන්න තමයි හිටියේ. හොඳ පාඩමක් උගන්වන්න ඕනේ ඔය නරිහාමිට. රෙදි නැන්දා හාපැංචට මෙහෙම කියලා ගෙදර යන්න කියලා කිව්වා. හාපැංචත් රෙදි නැන්දට ස්තුති කරලා ගෙදර ආවා. ඔන්න ඉතින් හාපැංචා ගෙදර ඇවිල්ලා ජරා ගොඩේ හිටපු නරිරාලට මෙහෙම කිව්වා. මාව නම් රෙදි නැන්ද හේදුවා. ඔන්න නරිරාලත් එනකන් රෙදි නැන්ද බලාගෙන ඉන්නවා. මේක අහපු නරියාමි ඉක්මනට නැගිටලා සතුටින් ගඟට දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ නරිහාමි ගඟට ගියාට පස්සේ එතන හිටපු රෙදි නැන්ද කුකුල කාපු ඒවටයි හාපැංචගේ කිරිබත් කාපු එකටයි හැම දෙයකටම නරියගේ කකුල් වලින් අල්ලලා නරියව ගලේ ගැහුවා. නරියට හොඳ පාඩමක් උගන්වුවා. නරියට ඉතින් හොඳටම කෑ ගැස්සුණා. හයියෙන්ම ඇඬුවා. ඊට පස්සේ ඉතින් රෙදි නැන්දගෙන් බේරිලා නරියා හරිම දුකින් කැලේ ඇතුළට ගියා. දැක්කා නේද? අපි කවදාවත් කාටවත් කපටිකම් කරන්න හොඳ නැහැ. තමන් ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් අපි හිතන්න ඕනේ. අපිට උදව් කරපු අයව අපි කවදාවත් අමතක කරන්නත් හොඳ නැහැ. කැත තාරපැටියගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක ගොඩාක් ලස්සන මල් පිරුණු විලක් තිබුණා. ඒකේ තාරා අම්මෙකුත් ජීවත් වුණා. මේ තාරා අම්මා කූඩුවට වෙලා එයා දාපු බිත්තර දිහා බලාගෙන හිටියේ එයාගේ පැටව් ටික ඉක්මනින්ම මේ බිත්තර වලින් එළියට එනකම්. ඉතින් ඔහොම ටික දවසක් යනකොට තාරා බිත්තර වලින් තාරා පැටවුන් එළියට එන්න පටන් ගත්තා. ඒත් එක බිත්තරයකින් තාරා පැටියෙක් එළියට එන්න ටිකක් පරක්කු වුණා. ඔහොම ටික දවසක් යනකොට අර ඉතිරි බිත්තරෙනුත් තාරා පැටියෙක් එළියට ආවා. හැබැයි ඒ අන්තිමට ආපු තාරා පැටියා අනෙක් තාරාවන්ට වඩා ගොඩාක් වෙනස් වුණා. ඉතින් මේ නිසාම අනෙක් තාරා පැටවුන් මෙයාට කැත තාරා පැටියා කියලා විහිළු කරන්න පටන් ගත්තා. කිසිම අවස්ථාවක මේ කැත තාරා පැටියට එයාගේ අම්මා ගාවටවත් එන්න දුන්නේ නැහැ. හැම වෙලේම එයාට විහිළු කරන්න ගත්තා. කොහොම වුණත් ඒ තාරා අම්මා නම් ඒ තාරා පැටියට කිසිම වෙනසක් සිද්ධ කළේ නැහැ. ඉතින් මේ සහෝදර තාරා පැටවුන්ගේ හැසිරීම නිසා මේ කැත තාරා පැටියට ගොඩාක් දුක හිතුණා. එක දවසක් මේ විලායිනට වෙලා මේ තාරා පැටිය අඬා හිටියා. ඊට පස්සේ එතනට එයාගේ තාරා අම්මත් ආවා. තාරා අම්මා ළඟට ඇවිල්ලා එයාව තුරුළු කරගත්තා. ඉතින් මේ වෙලාවේදී තාරා පැටියා ගොඩාක් ආදරෙන් එයාගේ අම්මට තුරුළු වුණා. කොහොම හරි මේ සහෝදර තාරාවන් එක්ක මෙයාට ඉන්න බැරි නිසා එයා තීරණය කළා එයාගේ පවුලෙන් ඈත් වෙලා දුර ඈත ප්‍රදේශයකට ගමන් කරන්න. ඉතින් ඔන්න උදේම නැගිටලා තාරා අම්මා පැටව දිහා බලනකොට අර කැත තාරා පැටියා නම් හිටියේ නෑ. ඊට පස්සේ තාරා අම්මට ගොඩාක් දුක හිතුණා.
තාරා අම්මා විල පුරාම අඬා ඉගිලිලා තාර පැටියව හෙව්වා. ඒ හෙව්වත් තාර පැටියා නම් තාරා අම්මට හම්බුනේ නැහැ. කොහොම හරි මේ කැත තාර පැටියා ගොඩාක් ඈතට තනියම ඇවිදගෙන ගියා. ඔන්න ඔහොම යද්දි කාලෙත් ටික ගෙවිලා ගියා. ඔය යන අතරේ මේ තාර පැටියා කුණාටු වලට, හිම කුණාටු වලට එහෙමත් අහු වුණා. ඉතින් ගොඩාක් සීතලෙන් මෙයා එක දවසක් පඳුරක් උඩට වෙලා ඉන්නකොට එයාට එයාගේ තාරා අම්මවත් මතක් වුණා. එයා හිටියානම් කොච්චර හොඳද කියලා මේ තාර පැටියට හිතුණා. මේ විදිහට එයා ඇවිදගෙන ඉස්සරහටම යනවා. ඉතින් මේ විදිහට ටික දවසක් යනකොට සීත කාලෙත් ඉවර වෙලා ගියා. ඊට පස්සේ ලස්සනට ඉර පායන්න පටන් ගත්තා. හිම දිය වෙලා ගිහිල්ලා ලස්සන මල් එහෙමත් පිපෙන්න පටන් ගත්තා. දැන් පරිසරය ගොඩාක් ලස්සනයි. තාර පැටියා දැන් ටික ලොකු වෙලා. ඔන්න එක දවසක් එයා ළඟ තිබ්බ ගඟ අසලට හිමීට ඇවිදගෙන ගියා. ඒ ගඟේ ලස්සන මල් එහෙමත් පිපිලා තිබුණා. තාර පැටියටත් ගොඩාක් සතුටුයි. තාර පැටියා ඊට පස්සේ වතුරට පහත් වෙලා වතුර පොඩ්ඩක් බොන්න බලනකොට එයා දැක්ක වතුර යට ලස්සන හංසයෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් යනකොට එයාට තේරුණා මේ වතුර යට ඉන්නේ හංසයෙක් නෙමෙයි. එයා දකින්නේ එයාගේමයි රූපේ වතුර තුලින් කියලා. ඇත්තටම දැන් එයා ලස්සන ලොකු හංසයෙක් වෙලා. මොකද දන්නවද වෙලා තියෙන්නේ? තාරා අම්මට වැරදිලා මේ හංස බිත්තරේ අරගෙන ගිහින් එයා ගාව තියාගත්ත නිසා තමයි ඒ තාර පැටව් අතරේ මේ හංස පැටියා ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ තාර පැටියා අනිත් තාර පැටවුන්ට වඩා වෙනස් වුනේ. ඉතින් ඔහොම ටිකක් වෙලා යද්දි මෙයා දැක්කා ඒ ගඟේ තව හංසයොත් ගොඩාක් ඉන්නවා. ඉතින් මේ තාර පැටියට එයාගේ ඇත්ත දෙමව්පියනුත් හම්බුණා. ඉතින් හංස පැටියටත් ගොඩාක් සතුටුයි. එයා එයාගේ ඇත්තම දෙමාපියෝ සහෝදරයන් එක්ක සතුටින් ජීවත් වුණා.